සුබ දවසක් කියලා පිළිගන්නවා සිලොන් ෆ්ලේවර්ස් YouTube channel එකට. අද අරගෙන ආවේ රසම රස චීස් බිස්කට් හදාගන්න විදිය. මේ බිස්කට් එක හරීම රසයි. හොඳ චීස් රසක් තියෙනවා. ඒ වගේම මේක හදාගන්නත් හරීම ලේසියි. චීස් බිස්කට් කියන්නේ අපිට පහසුවෙන්ම ඉක්මනටම හදාගන්න පුළුවන් රසම රස ස්නැක් එකක්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ රසම රස චීස් බිස්කට් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා චීස්. මෙතන මම අරගෙන තියෙන්නේ ප්‍රොසෙස් චීස්. ඔයාලට කැමති චීස් එකක් ගන්න පුළුවන්. මෙතන චීස් ග්‍රෑම් 70ක් අරගෙන තියෙනවා. දැන් මේ චීස් ටික මේ වගේ පොඩියට ග්‍රේට් කරගන්නවා. පොඩියට කපා ගන්නත් පුළුවන්. මේ විදිහට ග්‍රේට් කරගත්තාම අපිට ඩෝ එක හනා ගන්න ලේසියි. දැන් හලාගත්ත පාන් පිටි ග්‍රෑම් 70ක් එකතු කරගන්නවා. දැන් අපි කාමර උෂ්ණත්වයේ තියෙන බටර් ග්‍රෑම් 70ක් එකතු කරගන්නවා. දැන් මේකටම බිත්තර කහමදයක් හොඳට හැන්දෙන් කලවම් කරලා අපි මේකට එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම අතින් හොඳට අනා ගන්නවා. ඔයාලා ගන්න බටර් එකේ ලුණු නැත්නම් මේ වෙලාවේදී ලුණු ටිකකුත් එකතු කරගන්න. මෙන්න මේ විදිහට හොඳට මේ ටික අනා ගන්නවා. මේ ඩෝ එක ටික අතේ ඇලෙනවා. ඒ නිසා අපි මේක පොලිතීන් එකකින් ඔතලා ශීතකරණයේ පැය භාගයක් විතර තියලා ගන්නවා. මේ තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ. මේ ඩෝ එක දැන් ටිකක් තදයි. අපිට දැන් මේක තුනී කරගන්න පුළුවන්. අපි තුනී කරගන්න තැනට මේ වගේ පාන් පිටි ටිකක් ඉහලා ඩෝ එක උඩට පාන් පිටි ටිකක් ඉහලා මේක හොඳට තුනී කරගන්නවා. මේ වගේ රෝලින් පින් එකකින් අපි හොඳට තුනී කරගෙන කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මේ බිස්කට් එක ටිකක් පොඩියට කපා ගන්නවා නම් හොඳයි. ඒ වගේම ගොඩාක් ඝනකමට හදාගන්නත් එපා. ටිකක් තුනියට වගේ හදාගන්නවා නම් අපිට මේක බේක් කරද්දි ලේසියි. ඝනකමට හදාගත්තාම බිස්කට් එකේ මැද ටිකක් අමු ගතියක් තියෙනවා. මෙන්න මේ වගේ ඝනකමකට හදාගත්තාම හරි. දැන් අපි ගෑරුප්පුවක් අරගෙන මේ වගේ මැද සිදුරු හදාගන්නවා. මේ වෙලාවේදී oven එක විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාගන්නවා. මේ ඉතිරි කොටස් වලිනුත් නැවතත් තුනී කරලා අපිට කපා ගන්න පුළුවන්. දැන් අපි බේකින් පේපර් එකක් දාලා ලෑස්ති කරගත්ත ට්‍රේ එකේ මේ ටික අහුර ගන්නවා. දැන් අපි මේ ටික සෙල්සියස් අංශක 190 උෂ්ණත්වයේ විනාඩි 15ක් බේක් කරගන්නවා. මේ තියෙන බේක් කරගත්ත අපේ බිස්කට් ටික. මේ තියෙන්නේ අපි ගෙදරම හදාගත්ත රසම රස චීස් බිස්කට්. මේ බිස්කට් එක හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. සුබ දවසක්.